සිංගල් ක්‍රොෂේ වලින් මේ විදිහට ගොතාගෙන තියෙනවා. දැන් බලමු මට ඕනේ කරනවා සිංගල් ක්‍රොෂේ ඉන්ක්‍රීස් එකක් ඊළඟ ස්ටිච් එකේ. ඊළඟ ස්ටිච් එකේදී සිංගල් ක්‍රොෂේ ඉන්ක්‍රීස් එකක් තියෙනවා නම් කොහොමද කරන්නේ? මේ තියෙන්නේ ඊළඟ ස්ටිච් එක. මම මේ විදිහට ඒ ස්ටිච් එක ඇතුලෙන් දා ගන්නවා හුක් එක. සිංගල් ක්‍රොෂේ එකක් දා ගන්නවා. දැන් එක සිංගල් ක්‍රොෂේ එකක් තියෙනවා. නැවත ඒ ස්ටිච් එක ඇතුළෙන්ම දානවා. නැවත තව සිංගල් ක්‍රොෂේ එකක් දානවා. මේ තියෙන්නේ සිංගල් ක්‍රොෂේ ඉන්ක්‍රීස් එක. මේ විදිහට තමයි සිංගල් ක්‍රොෂේ ස්ටිච් එක ඉන්ක්‍රීස් කරන්නේ. අපි බලමු half double ක්‍රොෂේ එක. මේ විදිහට වටයක් කරකවනවා. ඒක ඇතුළෙන් දානවා. මේ half double ක්‍රොෂේ එකක් ගොතනවා. එකයි half double ක්‍රොෂේස් දෙකක් එකම ස්ටිච් එකට ගොතනවා. ඩබල් ක්‍රොෂේ එක. මේ ස්ටිච් එකට ඩබල් ක්‍රොෂේ එකක් මම ගොතන්නේ. මම මේ පෙන්නන්නේ ඔයාලට කොහොමද කරන්නේ කියලා ඉන්ක්‍රීස් එක ඕනම ස්ටිච් එකකින්. ඩබල් ක්‍රොෂේ එකක් ගෙතුවා. ඒ ස්ටිච් එකටම තවත් ඩබල් ක්‍රොෂේ එකක් ගොතනවා. ඩබල් ක්‍රොෂේස් දෙකක් ගොතලා තියෙනවා එකම ස්ටිච් එකට. එතකොට මේ ඩබල් ක්‍රොෂේ ඉන්ක්‍රීස් එක. ඩබල් ක්‍රොෂේ එක කරලා බලමු. ස්ටිච් එකට ට්‍රිපල් ක්‍රොෂේ එකක් ගොතනවා. ඒ ස්ටිච් එකටම නැවත ට්‍රිපල් ක්‍රොෂේ එකක් ගොතනවා. කොට මෙතන ට්‍රිපල් ක්‍රොෂේ ඉන්ක්‍රීස් එකක් තියෙනවා. ට්‍රිපල් ක්‍රොෂේස් දෙකක් එකම ස්ටිච් එකට වැටිලා තියෙනවා. මෙතන එකම ස්ටිච් එකට තමයි දෙක ගැගින් වැටෙන්නේ. හැබැයි උඩින් ස්ටිචස් දෙකක් ඇවිල්ලා තියෙනවා. මොකද අපි ස්ටිචස් දෙක බැගින් තමයි දාන්නේ. එතකොට එකම ස්ටිච් එකෙන් දැම්මට උඩින් ස්ටිචස් දෙකක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ පේලියට වැඩිය මේ පේලි ස්ටිචස් ගාන වැඩි වෙනවා. ඉන්නේ විදිහට තමයි ඕනම ස්ටිච් එකකට ඉන්ක්‍රීස් එක කරගන්නේ. ඉන්ක්‍රීස් එක කියද්දී එකම ස්ටිච් එකට දෙකක් වැටෙනවා කියලා තමයි ඔයාලා මතක තියාගන්න ඕනේ. මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. පැහැදිලි යමක් තියෙනවා නම් මගෙන් කමෙන්ට් සෙක්ෂන් එකෙන් අහන්න. මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරන්න කියලා ඉල්ලනවා. තවත් කෙනෙක්ට බලන්න share කරන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහින් එන්නම් දවසක්.